කිව්වා. මම පිළිකා රෝහලේ පින්වත්නි එකපාරක් ඔය පිරිත් නූල් බැඳින්න ගිය වෙලාවක අවුරුදු 12ක පුංචි කෙල්ලක් හම්බුණා. කොණ්ඩේ එක කෙස් ගහක්වත් නැහැ. අවුරුදු 12යි මූණ හඳක් වගේ ඇඳක් උඩ ඉඳගෙන මේ කෙල්ල අත දික් කරා. මම පිරිත් නූලක් ගැට ගැහුවාත් ගැට ගහන ගමන් ඇහුව මොකක් වෙලාද? හාමුදුරනේ මගේ මොලේ පිළිකාවක්. මං හෙට අනිද්දා මැරෙනවා කිව්වා. මං අහුව කවුද ඔයාලට මැරෙනවා කිව්වා? අපේ අම්මා කිව්වා. අම්මා එහා පැත්තේ හිටියා. මං අහුව මොකක්ද ඒ කිව්වේ කියලා. එපාරකෝ ස්වාමීන් වහන්සේ අපේ දුවත් එක්ක කතා කරලා බලන්න. එයා ගොඩාක් ධර්මානුකූල දැනුමක් තියෙන කෙනෙක්. කෙල්ල එක්ක කතා කරද්දී එයා ගොඩක් ධර්මයේ දන්නවා. කොහොමද මේ ධර්ම දැනුම ආවේ කියලා අහපමුකෝ ශිෂ්‍යත්ව විභාගය ඉවර වෙච්ච දවසේ ඉඳන් රේරුකානේ චන්ද විමල හාමුදුරන්ගේ පොත් ටිකමලු කියෙව්වේ. ආච්චි අම්මත් එක්ක පන්සලට යනවලු, සිල් ගන්නවලු, තාත්තා කුලී වැඩ කරන්නේ. තාත්තට කියනවලු මට රේරුකානේ හාමුදුරන්ගේ පොත් ගෙනත් දෙන්න. ඒ තාත්තට සල්ලි හම්බ වෙන වෙලාවට එක එක පොත ගෙනත් දෙනවලු. කෙල්ල ධර්මයෙන් සන්නද්ධයි. මං ඊට පස්සේ පිරිත් නූල ගැට ගහලා ඔළුව අත ගාලා ඇහුවා දුව හෙට බැරි වෙලා හරි මැරුණොත් මැරිලා උපදින්න කැමති කොහෙද කියලා. දැන් ධර්මයේ දන්නේ නැති එකෙක්ගෙන් ඇහුවොත් හෙට මැරුණොත් කොහේ යයිද කියලා මොනවද හාමුදුරනේ කියන මූසල කතා කියලා හයි මේ ලෙඩෙක් ළඟට ඇවිල්ලා. මේ අවුරුදු 12 පුංචි කෙල්ල කියනවා හාමුදුරනේ මම මැරිලා උපදින්න කැමති තාවතින්සේ. තවතිසා දිව්‍ය ලෝකේ. ඇයි කියලා අහපුවම කියනවා මෙහි අවුරුදු 100ක් එහෙට එක දවසයි. බුදුහාඳුරෝ පිරිනවම් පාලා තාම තවතිසා දිව්‍ය ලෝකෙට දවස් 26යි. බුදුහාඳුරම ඇහෙන් දැක්ක බණ අහපු ධර්ම සාකච්ඡා කරපු බුදුහාඳුරන්ගේ උපදෙස් ගත්ත දෙවිවරු තාම ඉන්නවා. සෝවාන් අය, සකෘදාගාමී අය දිව්‍ය තලවල ඉන්නවා. ඒ නිසා මට එහෙට ගියොත් ඉක්මනට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. මං සතර අපායන් නිදහස්. මම හාමුදුරනේ කරපු බරපතල අකුසලයක් මෙච්චර පුංචි වයසකදී පිළිකාවක් විදිහට මට දරුණු විදිහට පරිසම් දෙනවා. හැබැයි මේකත් අනිත්‍යයි. ගෙවිලා අවසන් වෙනවා. දිව්‍ය තලයේදී මං ආයි පිළිකාවලට මුණ දෙන්නේ නෑ. මොනතරම් සතුටු හිතෙනවද බලන්නකො. අවුරුදු 12ක කෙල්ල. ඒ කෙල්ල මැරුණා. පාංශුකූලට මමත් වැඩම කළා. ඒ අම්මා කතා කරලා කිව්වා හාමුදුරනේ දුව නැති වුණා කියලා. මම පාංශුකූලටත් වැඩියා. පාංශුකූල වෙලාවෙදිත් මං කිව්වා මේ දුව කොහේ හරි සුගතියක හොඳ තැනක ඉපදිලා ඇති. ඒ කෙල්ල හැමදාම රැයට නිදියන්නේ සුගතියේ හිත පිහිටෝලා. මම ඉපදෙන්න ඕනේ තවතිසාවේ අද රැ නිින්දෙන් මැරුණොත් කියලා. බලන්නකො මොනතරම් ශ්‍රේෂ්ඨද. අපේ සමහර වෙලාවට අවුරුදු 70යි 80යි මොනවා හරි ලෙඩක් හැදුනහම මැරෙන්න හදනවා. නේද? අනේ දැන් නම් යන්න බෑ. ඉඩකඩම් ටික ලිව්වෙත් නෑ. ලොකු කෙල්ල කසාද බැද්දුවෙත් නෑ. ගේ හදාගත්තෙත් නෑ. අනේ අම්මෝ දැන් නම් යන්න බෑ. කොහෙට හරි ඇමරිකාවට ගිහිල්ලා හරි හොඳ කරපල්ලා කියලා. අවුරුදු 12ක කෙල්ලක් කියනවා මේක තමයි ජීවිතේ යථාර්ථය.